හෙට දිනේ වැඩ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් තමයි මේ දැනුවත් කරන්නේ. හෙට දිනේ උදෑසන සිට දේහයට ගරු බුමන් දක්වන්න සියලු දෙනාට පැමිණියේ. හෙට උදේ 9ට ගරුතර මහා සංඝරත්නයේ වැඩ කර වැඩම කළා අපි පාංශකෝලේ තියනවා ඒ ආගමික කටයුතු කරනවා. පාංශකෝලේ ඒ ආගමික අවතාවත් කිරීමෙන් පසු සියලු දෙනාට නැවතත් මේ දේහයට ගරු බුමන් දක්වන්න පුළුවන් සියලු දෙනාටම. ඒ කියන්නේ දවල් 1:00 වෙනකන් 1:00 2 වෙනකන් පුළුවන්. අපි 1:00 2 වගේ වෙනකොට කැලණියෙන් පිටත් වෙනවා බොරැල්ල කනත්තට. බොරැල්ල කනත්තට 2:45 වගේ වෙනකොට ගමන් කරන්න යාමට කටයුතු කරනවා. ඊට පස්සේ බොරැල්ල කනත්තේදී සීල දෙනාටම ගරු බුහුමන් දක්වන්න පුළුවන්. බොරැල්ලේදී සවස් 3ට අපි ඒ මහා සංඝරත්නයේ ඒ ස්වාමීන් වහන්සේලා ගරුතර ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනාවෙන් අනුතරව ඊළඟට ගිහි කට්ටියගේ තාත්තගේ හිතවත් උදවි ගුණ කතනයෙන් කරනවා. ඒ එක්කම සියලු දෙනාටම ඒ දේවල් කෙරෙහි තීරදීත් ගරු බුහුමන් දක්වන්න දේහයට ගරු බුහුමන් දක්වන්න හැකියාවක් තියෙනවා. පස්වරු සවස් 5 වෙනකොට අපි දේහය චිතකයේ තැන්පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මගින් ඒ ආදාහන කටයුතු කර ඒ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අද දිනේ දැන් මේ හෙට උදෑසන 9 වෙනතුරු ඊට පස්සේ 9:00 වෙනකන් මේ පාංශකූලේ වැඩිත් කරනවා. 9:00 පස්සේ 1:00 වෙනකම්ම සීල දෙනාටම ඇවිත් ඒ ගෞරවය පුද කරන්න පුළුවන්. ඒ සීල දෙනාටම ඉන්න පුළුවන්. බොරැල්ල කනත්තේදී 3 ඉඳන් 5 වෙනකන් දේහය දැක බලා ගන්න ඒ අපි කරලා ගරු බුහුමන් දක්වන්න අවස්ථාව ලබා දීලා තියෙනවා.
මොකද තුනේ පහල වෙනකොට ඔක්කොම ඉවර කරලා 5යි 10යි දෙකකින් පොත ආයේ ඉස්සෙල්ලා අපි පටන් මෙතන පාන්සමුලේ වෙලාවේ ස්වාමීන් වහන්සේලා ශාසනා කරන ඒ ගමේ කට්ටිය ගමේ පන්සල් මේ ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනා කරගෙන ඊට පස්සේ ඉතින් යාළුවෙක් මේ පස්සේ ඉඳගෙන මේ ශෝකාකුල අවස්ථාවේදී තමයි ඒ පාඩුව අපිට පරිමහන්න බෑ රංගන ශාස්ත්‍රයේ ඒක ඉතහමත් පාඩුවක් සිනමාවට ඔහු කළ මෙහෙවරට අති මහත් ඒ වගේම කුංචි පෙරේට වේදිකාවට වගේම ඔහුත් එක්ක වැඩ කරන්න ලැබීම ළඟින්ම වැඩ කරන්න ලැබීම කුංචි සතුටක් ආඩම්බරයක් දැනෙනවා නිහතමානීව මොකද සත්‍ය සංකල්ප කියන්නේ එතුමන්ගේ චරිතාපදානය ගත්තත් පුදුම කියවීමක් තියෙන ඒක නව පරම්පරාවට අපිට ඕනම කෙනෙකුට කියවීමක් කරන්න පුළුවන් චරිතයක් ඔහු කියන්නේ ටෙලිනාට්‍ය රූපගත කිරීම වලත් නිකන් හරසුන් වචන කතා කරන්නේ ඉතාම වැදගත් දේවල් මේ සිනමා ලෝක සිනමාව ගැන සහ ඔවුන්ගේ අත්දැකීම් ගැන මේ හැම දෙයක්ම අපිත් එක්ක කතා බහ කරලා තියෙනවා අපිට ඒ අත්දැකීම් බෙදා දීලා තියෙනවා ඉතාම නිහතමානී පුද්ගලෙක් ඉතින් දැන් මේට අවුරුදු 10කට කලින් ශ්‍රී ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමේ ඔහු ඉතාමත් කැපවීමෙන් වැඩ කළා සංජය හේයන්තුරුව ડોක්ටර් මේ වෙලාවට මතක් කරන්න ඕනේ ඒ වෙනුවෙන් කළ මෙහෙ කලාකරුවන් සියලුම දෙනා එකතුව කරපු මෙහෙය ඉතාමත් වටිනවා